මට තේරෙන විදිහට නම් ස්පෝර්ට් ලංකාවේ දිනු කරන්න නම් ආණ්ඩුවේ සපෝට් එක සම්පූර්ණයෙන්ම ඕනේ. අපේ රටේ කමර්ෂල් සයිඩ් එක බැලුවොත් කමර්ෂල් සයිඩ් එක ස්පෝර්ට් එහෙම සපෝට් කරන්නේ නැහැ. හරි පොඩි සපෝට් එකක් එන්නේ. දැන් ගවර්න්මන්ට් එකේ බජට් එකක් තියෙනවා 12 බිලියන් බජට් එකක්. ඒ වුණාට අපිට ඔලිම්පික් ගෝල්ඩ් එකක් නෙමෙයි අපේ සිල්වර් එකක් නෙමෙයි අපිට ඔලිම්පික් යන්නවත් හිතන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. සම්පූර්ණ ඕවරෝල් එකක් ගන්න වෙනවා සම්පූර්ණයෙන් බලන්න වෙනවා ස්පෝර්ට් මොනවද අපිට perform කරන්න පුළුවන් මොනවද හරියටම develop කරන්න පුළුවන් ඔලිම්පික් level එකට එන්න. ඒක තමයි මගේ ඉස්සල්ලාම action එක. එතකොට ස්පෝර්ට්ස් තියෙනවා ආචරි, wrestling, weight lifting, fencing ඒ වගේ හුඟක් ස්පෝර්ට්ස් තියෙනවා hand eye coordination තියෙන ඒවා අපේ ලංකාවේ කට්ටියට hand perform කරන්න පුළුවන් ස්පෝර්ට්ස්. දැන් ඒ වදියා අපි බලන්නේවත් නැහැ. ඒ ස්පෝර්ට්ස් වලට සාමාන්‍යයෙන් ස්පොන්සර් කෙනෙක්වත් හොයාගන්නවත් බෑ. ඉතින් මම එක හැම ස්පෝර්ට් එකම එකින් එක අරගෙන හරියට කට්ටිය දාලා ස්පෝර්ට්ස් මිනිස්ට්‍රි එකේ සපෝට් එක සම්පූර්ණයෙන්ම ඕනේ මේ රටේ ස්පෝර්ට්ස් දියුණු කරන්න නම්. දැන් බලන්නේ මම ඉස්සල්ලාම පළවෙනි 10 ස්පෝර්ට්ස් මොනවද අපිට ඔලිම්පික් ලෙවල් එකට එන්න පුළුවන් කියලා ඉස්සල්ලා බලන්න ඕනේ. ඊට පස්සේ වැඩ කොටසක් පටන් ගන්න ඕනේ. මේගොල්ලන්ට මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ අපේ ස්පෝර්ට්ස් මිනිස්ට්‍රි එකෙන්වත් ෆයිනෑන්ස් මිනිස්ට්‍රි එකෙන්වත් බලන්න නැති එකක් තමයි බදු ගහන එක ළමයිගේ ඉක්විප්මන්ට් වලට. ක්‍රිකට් බැට් එකක් ගන්න ගියාම ලක්ෂයක් හොයන්න ඕනේ. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් හොයන්න ඕනේ බූට්ස් කුට්ටමක් ගත්තාම 25000ක් 30. මේ අපේ රටේ ළමයි 5%ක්වත් නැහැ ක්‍රීඩාවේ සහභාගී වෙන කොටස. ඒක ලොකු ප්‍රශ්නයක් මේ රටට. මේව තමයි කතා කරන්න ඕනේ. මම දන්නවා ජනාධිපති කියලා දෙනවා සල්ලි ගැන බය වෙන්න එපා. දැන් ස්පෝර්ට්ස් බජට් එක 12 බිලියන්. ඒක ඇලොකේට් කරන්නේ කොහොමද මොනවද හරියට කරන්න ඕනේ කියලා ඒව තමයි මගේ හිතේ දැන් නම් තියෙන්නේ ඉදිරියට. අපි දැකලා තියෙනවා මේ අපේ මල්ල ක්‍රීඩිකාව රට ටූරුවක් යද්දී සාමාන්‍යයෙන් වීසා හම්බෙන්නේ පරක් නැත්නම් ටිකට් එක හම්බෙන්නේ අන්තිම මොහොතේ. ඉවෙන්ට් එකට යන්නේ කෙලිම ෆ්ලයිට් එකෙන් දැස්ස ගමන් ග්‍රවුන්ඩ් එකට. ඒක ප්‍රශ්න තියෙනවා. සම්පූර්ණයෙන් ඇත්ත. අපි අපේ ළමයින්ට සලකන්නේ වචන නැහැ කියන්න අපි කොච්චර පහළ විදියකටද අපේ ළමයින්ව සලකන්නේ කියලා මේ රටේ. ඕක ඉස්සල්ලාම වෙනස් කරන්න ඕනේ. ඔබතුමා කිව්වා වගේ ටුවර් එකක් ලඟ වෙනකොට මොනවද කරන්නේ? එකපාරටම ටීම් එකක් දානවා. ඊට පස්සේ NOC එකට ගේනවා. NOC එකට හෝ ෆෙඩරේෂන් එකට ගෙනවා. දවස් දෙකකට විතර ඉස්සෙල්ලා ට්‍රැක් සූට් එකක් දෙනවා. ඒ ළමයාගේ ඒක ෆිටිං නැහැ. දුවන්න ඕනේ ඇඳුම් හරි කන්ටෙස්ට් කරන්න ඕනේ පැලඳුම් හරි මොනවත් වුණත් රෙඩි නෑ. ඊට පස්සේ ෆ්ලයිට් එකක් ගන්නවා ලාභම තියෙන ෆ්ලයිට් එක. එතකොට පැය 8න් යන්න පුළුවන් තැනට පැය 24ක් යනවා යන්න. ළමයා එතන බැස්සම කන්ඩිෂන් වෙන්න වෙලා තියෙන්නේ නැහැ. ඕවා ඔක්කොම අපි බලන්න ඕනේ. අනිත් එක මම කියන්න කැපති මේ ඔක්කොම මට වෙලා තියෙනවා. ස්පෝර්ට්ස් කරනකොට මගේ ළමයින්ට වෙලා තියෙනවා. අනිත් ඇසෝසියේෂන්ස් වලත් හුඟක් වෙලා තියෙනවා. දැන් රග්බි ගත්තාම මම රග්බි තමයි සභාපති හැටියට ගොඩ කාලයක් හිටියේ. ඒ කාලය ඇතුළත ඒ තිබ්බ ඩෙවලොප්මන්ට් එක 12 ඉඳන් 18 ගැන ඕගලන් පොඩ්ඩක් ස්ටඩි කරලා බැලුවා නම් පේනවා අපි කොයි වගේ ලෙවල් එකකට ආවද කියලා අවුරුදු 6කින්. ඉතින් මට කිසිම සැකයක් නැහැ. මම දන්නවා මේ අවුරුදු 4 ඇතුළත අපිට ලොකු වෙනසක් කරන්න පුළුවන් කියලා.